සුගත් කියලා අපේ දුෂ්‍යාබාධිත සහෝදරයෙක් ඉන්නවා. පේන්නේ නැති අපේ විශ්වවිද්‍යාලේ හිටියේ. ඌත් බයිනවා අවුරුදු 70කට. ඌ දැකලත් නැහැ අපි අඳුරන්නේත් නැහැ. නිකන් අත ගාපුවම මචං කොහොමද කියලා දන්න එච්චරයි දන්නේ. ඌටත් උගන්ලා තින්නේ මොකද? වෛරේනේ. මිනිස්සු ගාලේ ලෝනකොට දුවන්න තැන් හොයාගන්න හම්බෙන්නේ. අපේ සුගත් සිල්වා මැතිතුමා සම්බන්ධව මම කරපු ප්‍රකාශයක් සම්බන්ධව විශේෂයෙන්ම සමාජ මාධ්‍යයේත් ඒ වගේම විවිධ මාධ්‍ය හරහාත් මට දෝෂාරෝපණය කළා තිබුණා. විශේෂයෙන් මම කියන්න කැමතියි සුගත් සිල්වා මැතිතුමා කියන්නේ මාත් එක්ක විශ්වවිද්‍යාලයේ අපි එකට හිටපු සහෝදරයෙක්. ඒ වගේම ඔහු වෙනුවෙන් ඔහු මාව එකතු කරන් ගිහලා මගෙන් ගීත අහලා තියෙන සහෝදරයෙක්. එතුමා මාත් එක්ක දැනුත් මේ අපි කෑම කාලාවේ අපි දෙන්නත් එක්ක ඉඳගෙන. නමුත් කෙසේ වෙතත් අපි මම කිව්වේ වෙන කාරණයක් හින්දා නෙමෙයි. එතුමා වගේ කෙනෙක් අතිනුත් ඔවුන්වත් තල්ලු කරලා තියෙනවා මේ වෛරය වැපිරවීමේ ක්‍රියාවලියට. ඒකයි මට කියන්න උවමනා වෙලා තිබුණේ වෙන කාරණයක් හින්දා නෙවෙයි. ඒ නිසා විශේෂයෙන්ම මම සමාව ඉල්ලනවා එතුමාගෙනුත් ඒ වගේම විශේෂ අවශ්‍යතා සහිත සියලුම ආදරණීය සහෝදරයන්ගේ මේ රටේ විශේෂයෙන්ම මට පපුවක් තියෙන කෙනෙක් හදවතක් තියෙන කෙනෙක් කවදාවත් අපි ඒ අයව පලාපෙලා වැඩ කරන අය නෙවෙයි. ඒ නිසා විශේෂයෙන්ම ඒ සියලු දෙනා වෙනුවෙන් නැවතත් මම සමාව ඉල්ලනවා. ඒ නිසා සුගත් සිල්වා මැතිතුමාට හිත රිදුනා නම් මම ඔහුට ඊට කලින් ගිහලා කතා කරා. හැබැයි 88 89 මරලා දාපු මිනිස්සු වෙනුවෙන් මැරිච්ච අය වෙනුවෙන් සොරි කියලා කියනවා. සොරි කියලා විතරයි මම හිතන්නේ නායකයෙක් විදිහට කිව්වේ. ඒ නිසා මම හිතන්නේ අඩුම තරමේ ඒ වගේ විනාශයක් කරපු එක සම්බන්ධව කතා කරන්න ඒ අයට උවමනාවක් නැහැ. නමුත් මේක මම හිතනවා මට ජීවිතේට වුණ විශාල අපහසුතාවයක්. ඒ නිසා මගේ අතින් ඒ වුණ වැරද්දට නැවතත් මම සමාව භජනය කරමින් ඔබතුමා දුන්න වෙලාවට මගේ ස්තුතිය පුද කරමින් මගේ වචන ස්වල්ප අවසන් කරනවා.